පරිසංස්කරණයේදී මෙන්ම කැපුම්මල් කර්මාන්තයේදීත් ඇන්තූරියම් වගාවට හිමිවන්නේ ඉහළ තැනක්. විවිධ වර්ණ සංකලනයෙන් යුක්ත වීමත් කල්තබා ගැනීමේ හැකියාවත් හැසිරීමේ පහසුවක් නිසා මෙම ස්ථානය ලැබී තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම වගාවේදී අප භාවිතා කළේ දිරාගිය කොළ පොහොර කොටස් දෙකක්, ගොම පොහොර කොටස් එකක්, වැලි කොටස් භාගයක් වන වගා මිශ්‍රණයයි. ඇන්තූරියම් වගා කිරීම සඳහා විවිධ වගා මාධ්‍යයන් භාවිතා කරලා අපි එදා සිටම පාරම්පරික ක්‍රම අනුගමනය කරා. මේ පාරම්පරික ක්‍රම අනුගමනය කිරීමෙන් අපිට බොහෝ විට දකින්න ලැබුණා ඇන්තූරියම් වගාවට බහුලව වැළඳෙන බැක්ටීරියා අංගමාරය, ඒ වගේම දිලීර රෝග, ඒ වගේම වේයන්ගේ හානිය වගේ විශේෂයෙන්ම දකින්න ලැබුණා. ඒතර මේ හානි වලින් එහෙම නැත්නම් මේ දුර්වලතාව වලින් මගහැරලා අපි විවිධ වගා මාධ්‍යයන් භාවිත කළ නව ක්‍රමයක් හඳුන්වා දීමක් කරලා තියෙනවා. මෙම නව වගා ක්‍රමයක් තමයි ඇන්තූරියම් වගා කිරීමේ ගටර් ක්‍රමය හෙවත් රිජිෆෝම් කාණු ක්‍රමය. මෙහිදී පොළවේ ගැටීමකින් තොරව සැකසූ පාත්ති හෝ රිජිෆෝම් කාණුවල වගාව සිදු කරනවා. මේ සඳහා වී හැඩයට සැකසූ අඟලක් පමණ ඝනකම් රිජිෆෝම් වලින් සෑදූ අඩියක් උස අඩියක් පළල අඩි 1මාරක් හෝ 3ක් දිගින් යුත් රිජිෆෝම් කණු භාවිතා කළ හැකියි. එසේ නැතහොත් අඩි 3ක් පළල අවශ්‍ය තරම් දිගින් යුත් සිමෙන්ති කාණු පතුල වී හැඩයට සකසා භාවිතා කළ හැකියි. රිජිෆෝම් කාණුවේ පතුලට ගේජ් 700ක් 750ක් වූ කළු පැහැති පොලිතීනයකින් ආවරණය කර ගැනීම පළමුව සිදු කළ යුතුයි. කාණුවේ පතුලට සවිවර ප්ලාස්ටික් බටයක් යොදා කාණුවේ පැති ආවරණය කිරීම ඊළඟ පියවරයි. මේදී මාධ්‍ය වශයෙන් ප්‍රමාණීය අඟල් දෙකේ පොල්ලලි කැබලි හෝ උඩුකැට හා පොල්ලලි කැබලි සමවගත් මිශ්‍රණයක් භාවිතා කරන්න පුළුවන්. මාධ්‍යයෙන් පුරවාගත් බඳුනේ සකසාගත් කොළ 4ක් සහිත පැල එක තැන එක පැලයක් හෝ පැල දෙකක් බැගින් සිටුවාගත හැකියි. මෙවැනි අඩි 3ක් දිග රිජිෆෝම් තැටියක අඩු වශයෙන් පැල 3ක්වත් සිටුවාගත හැකියි. මෙම ක්‍රමයම භාවිතා කොට මහා පරිමාණ වගාවකදී වුවත් ලෙඩ රෝග වලින් තොර නිරෝගී වගාවක් පවත්වාගෙන යන්න පුළුවන්. මේ සඳහා වටේට අඩියක් පමණ උස සිමෙන්ති බිත්ති බඳින ලද පාත්තිවල පතුල වී හැඩයට සකසා ගත යුතුයි. පතුල ආවරණය කිරීම සඳහා ගේජ් 700-750 පොලිතීන් භාවිතා කරනවා. පෙර පරිදිම පතුලට සවිවර බටයක් යොදා පාත්‍ය පොල්ලලි මාධ්‍යයෙන් පුරවා ගැනීම සිදු කරනවා. දැන් මෙම පාත්‍ය පැල සිටුවීම සඳහා යොදාගත හැකියි. එමෙන්ම ජල සම්පාදනයේ කාර්යක්ෂමව කර ගැනීම සඳහා ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක් යෙදීම වඩා සුදුසුයි.